නිල් රූපසිංහගේ තුන්වන නිර්මාණය වූ ආදරේ හිතනවා දැක්කම එක් වෙන්නේ ශ්‍රී ලාංකීය සූරවීර හෝ ප්‍රේමාන්විත චිත්‍රපටයක් ලෙසින් නෙවෙයි. එය පූර්ණ සංගීතමය චිත්‍රපටයක්. කණ්ඩායම් සංගීතය එවකට ශ්‍රී ලංකාවේ ජනප්‍රසාදයක් දිනාගෙන සිටි යුගයක රිදී තිරයට පැමිණි ආදරේ හිතනවා දැක්කම සංගීත කණ්ඩායමක් වටා ගෙතුණු කතාවක්. හොඳම යාළුවෝ දෙනා ගමන් බිමන් කන බොන දෙයකටයි එක වගේ අඳින්නේ දෙනා මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන වුණා පිටපලාතකින් පවුලක් ඇවිදින් මේ ගමේ පදිංචි වෙනා සයිමන් අයියයි මාටින් අයියයි හොඳම යාළුවෝ දෙනා ගමන් බිමන් කන බොන දේ එකටයි එක වගේ අඳින්නේ දෙන්න මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන වුණා පිටපලාතකින් පවුලක් කැවිදින් මේ ගමේ පදිංචි වෙන්න හරි ලස්සන කෙලෙක් වුණා ඒ ගෙදර ලස්සන කෙලෙක් වුණා හරි ලස්සන කෙලෙක් වුණා ඒ ගෙදර ලස්සන කෙලෙක් වුණා. හතර දිනාම සූර්යෝ චිත්‍රපටයේ මෙන්ම සමබර තත්වයේ චරිත හතරක් වටා ගොඩනගෙන ආදරේ හිතනවා දැක්කම චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ඇන්තනි සී පෙරේරා සහ මාලනී ෆොන්සේකා එම චරිත හතරට ජීවය දුන් තරු පෙළයි. තමන් ගැන විනෝදාත්මක සිනමාවේ නිෂ්පාදකවරුන් තිබූ විශ්වාසය PLA සෝමපාල සංගීතවේදියා විසින් ආරක්ෂා කළේ වරක් දෙවරක් නොවේ. PLA සෝමපාල සංගීතවත් කළ අදටත් අතිශයින් ජනප්‍රිය ගීත 5ක් ආදරේ හිතනවා දැක්කම චිත්‍රපටයට එක් වුණා. මගේ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකි මොනවා කරමිද මොනවා කියමිද නොදැනී පුදුමයකි නොදැනී පුදුමයකි මගේ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකි මොනවා කරමිද මොනවා කියමිද නොදැනී පුදුමයකි නොදැනී පුදුමයකි. අති සාර්ථක ලෙස තිරගත වූ ආදරේ හිතනවා දැක්කම චිත්‍රපටයේ කතාව ධර්මශ්‍රී ගමගේ, සංස්කරණයේ WDK රූපන්, තිරනාටකයේ ලෙනින් මොරායස් සමග නීල් රූපසිංහ, කැමරා අධ්‍යක්ෂණය ලෙනින් මොරායස්, සංගීත අධ්‍යක්ෂණය PLA සෝමපාල, ගීත ගායනා HR ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් මල්ලවාරච්චි සමග MS ප්‍රනාන්තු, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය වෙළඳපොළ අතර නොගිය සිනමාකරු නීල් රූපසිංහ. රැදවල් මල් රැඟු සිරිපාලා මනරම් සිනකි මට පේනා රැදවල් මල් රැඟු සිරිපාලා මනරම් සිනකි මට පේනා රැදවල් මල් රැඟු සිරිපාලා මනරම් සිනකි මට පේනා
දඟලනවා පැතුමට බැරිකුයි කාටදෝ සිතනා විලසට සිදුවේදෝ රැදවල් මල්ලඟුම් සිරිපානා මනරම් සිනෙකි මට පේනා රස ඉතිරේ මුවන්දින් නාදලු ලෙල්ල දෙනවා තොලඟින් ගීතක රස ඉතිරේ මුවන්දින් නාදලු ලෙල්ල දෙනවා තොලඟින් අප සිඹ සිඹ අමනා සුළඟේ යලි හමුවන්නේ කොතනදෝ රැදවල් මල්රඟුම් සිරිපානා මනරම් සිනෙකි මට පේනා රැදවල් මල්රඟුම් සිරිපානා මනරම් සිනෙකි මට පේනා රැදවල් මල්රඟුම් සිරිපානා මනරම් සිනෙකි මට පේනා අයිබෝවන් මෙන්න රන්සර ප්‍රවෘත්ති සංස්කරණයේ සහ ප්‍රකාශය ශාමලී සෙනවිරත්න විසින් මුලින්ම ප්‍රවෘත්ති සිරස්තල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති සාවද්‍ය වාර්තාව පිටුපස රාජ්‍ය නොවන සංවිධාන 23ක් තැපැල් වැඩ වර්ජනය අවසන් වේ. දුම්රිය මාර්ගවල ගමන් කිරීමේ වරද පිළිබඳ නීතිය ජූනි 29 වෙනිදා සිට ක්‍රියාත්මකයි. වෛද්‍ය වැඩ වර්ජනය යලි ආරම්භයි. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඉල්ලා ආස්වේ. දැන් මෙන්න ප්‍රවෘත්ති විස්තර සහිතව. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති සාවද්‍ය වාර්තාව පිටුපස රාජ්‍ය නොවන සංවිධාන 23ක්. ශ්‍රී ලංකාවේ අධිකරණය හැල්ලුවට ලක් කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය වාර්තා යැවීමට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ වී ඇති බව අනාවරණය වේ. මෙම රාජ්‍ය නොවන සංවිධාන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ මහත්මිය ලංකාවට පැමිණි අවස්ථාවේ ඇය හමුව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර තිබේ. මොනිකා පින්ටෝ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ අධිකරණය සම්බන්ධව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇත. ඇය එම වාර්තාවේ කෙටුම්පත් ඉදිරිපත් කිරීමට පෙර එහි අඩංගු කරුණු සත්‍යදැයි ශ්‍රී ලංකා රජයෙන් විමසා නැත. ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ ද්‍රවිඩ ජනතාවට සම තත්ත්වය ලබා දිය යුතු බවටද නිර්දේශයක් එක්සත් ජාතීන්ගේ නියෝජිත මොනිකා පින්ටෝ මහත්මිය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ පොලිසිය 50%ක් සිංහලයින්ගෙන්ද අනිත් 50% ද්‍රවිඩයින්ගෙන්ද යුක්ත විය යුතු බවට නිර්දේශ කිරීම පිළිගත නොහැකි බව පොලිස් ආරංචි මාර්ග පවසන අතර මොනිකා පින්ටෝගේ මෙම නිර්දේශය රජය පිළිගෙන නැත. මීට අමතරව ඊළම් සංවිධාන 23ක් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට තවත් සාවද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබේ. මෙම සංවිධාන අතර අප්‍රිකාවේ සිට ක්‍රියාත්මක වන සංවිධාන දෙකක්ද වේ. ශ්‍රී ලංකාවට එරෙහිව ගොනු කර ඇති මෙම වාර්තා සත්‍යදැයි මානව හිමිකම් කවුන්සිලයේ මෙතෙක් ශ්‍රී ලංකා රජයෙන් විමසා නැත. තැපැල් වැඩ වර්ජනය අවසන් වේ. ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පැවති තැපැල් වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි. මහනුවර, නුවරඑළිය සහ ගාලු කොටුව තැපැල් කාර්යාල විදේශ සමාගම් වලට බදු දීමට එරෙහිව සහ වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 26 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා තැපැල් සේවකයෝ වැඩ වර්ජනය කර ඉරිත වූහ.
එම ඉල්ලීම් වලට අදාළ විසඳුම් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ තම වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවේදී අදාළ ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට රජයේ ලිඛිතව පොරොන්දු වීම නිසා වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව චින්තක බණ්ඩාර මහතා පවසයි. තැපැල් රැක ගැනීම සහ තැපැල් සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම මිස ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක් තැපැල් වර්ජනය මගින් අපේක්ෂා නොකරන බව ඒ මහතා පවසයි. තම සියලු ඉල්ලීම් වලට අදාළ යෝජනා සති 2ක් ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට රජයේ පාර්ශවයේ එකඟ වූ ආකාරයට කටයුතු නොකරන්නේ නම් නැවතත් අඛණ්ඩ වර්ජනයකට යාමට සූදානම් බවද චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා තිබේ. දුම්රිය මාර්ගවල ගමන් කිරීමේ වරද පිළිබඳ නීතිය ජූනි 29 වෙනිදා සිට ක්‍රියාත්මකයි. දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන් වැටලීමේ මෙහෙයුම් ජූනි මාස 29 වෙනිදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසයි. තමාගේ සහ අන් අයගේ ජීවිතවලට හානියක් වන අයුරින් අනතුරුදායක ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත මෙවැනි වැරදිකරුවන් අධිකරණය වෙත පමුණුවන බවත් එහිදී ඔවුන් රුපියල් 3000ක දඩයකට යටපත් වීමට සිදුවන බවත් දක්වා තිබේ. ආරක්ෂක අංශ සේවා ස්ථාන 26කට අයත් නිලධාරීන් 500ක් පමණ යොදවා දැනට මුහුදුබඩ දුම්රිය මාර්ග ඉලක්ක කොට මෙම වැටලීම් කිරීමට අපේක්ෂිතයි. මේ වන විට එම අනතුරුදායක තත්ත්වය හා එම වරදේ බරපතලකම පිළිබඳ දැනුවත් කිරීම සිදු කරගෙන යන අතර ඊට මහජනයාගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබී තිබේ. ජංගම දුරකථන භාවිතා කරමින් සෙල්ෆි ඡායාරූප ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉක්ුත් කාලය තුළ විශාල ලෙස ඉහළ යාම පිළිබඳ සැලකිල්ල යොමු කිරීමෙන් පසුව දුම්රිය මාර්ගවල ගමන් කිරීමේ වරද පිළිබඳ නීතිය බලාත්මක කොට තිබේ. වෛද්‍ය වැඩ වර්ජනය යලි ආරම්භයි. සයිටම් ආයතනය අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයේ මෙතෙක් යහපත් ප්‍රතිචාර දක්වා නොමැති නිසා රට පුරා රජයේ රෝහල්වල යලිත් අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කොට තිබේ. සයිටම් සම්බන්ධව රජයේ ස්ථාවරයේ ලෙස ජනාධිපතිවරයා තම සංගමයේ යෝජනා කිහිපයකට එකඟ වූ පසුව අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයේ පසුගිය සෙනසුරාදා తాවකාලිකව අත්වා තිබිනේ. පසුව මාධ්‍ය නිවේදනයක් මගින් ජනාධිපති ලේකම්වරයා එකී යෝජනා විකෘති කර රජයේ ස්ථාවරය පැහැදිලි කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කොට තිබේ. වෛද්‍ය වැඩ වර්ජනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක සහාය ලැබෙන බව වෛද්‍ය අලුත්ගේ මහතා පවසයි. ඉතා කෙටි දැනුම් දීමක් මත මෙම වැඩ වර්ජනය සිදු කරන බවද වර්ජනය සඳහා දිනය හා වේලාව තීරණය කිරීමේ බලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව වෙත පවරා තිබෙන බවත් ඔහු දක්වා ඇත. මීට ප්‍රතිචාර වශයෙන් සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනයේ පසුබිම් කොටගත් වැඩ වර්ජනය නතර කිරීම සඳහා කිසියම් විකල්ප ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දීමක් කළ බව සයිටම් සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඉල්ලා අස්වේ. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වී තිබේ. එම ඉල්ලා අස්වීමෙන් පුරපාඩු ජනාධිපති ලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියෙකු ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඔහු නව ජනාධිපති ලේකම්වරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. ඔස්ටින් ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම්වරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට දැන් මෙන්න ප්‍රවෘත්ති සිරස්තල නැවතවරක්. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති සාවද්‍ය වාර්තාව පිටුපස රාජ්‍ය නොවන සංවිධාන 23ක්. තැපැල් වැඩ වර්ජනය අවසන් වේ. දුම්රිය මාර්ගවල ගමන් කිරීමේ වරද පිළිබඳ නීතිය ජූනි 29 වෙනිදා සිට ක්‍රියාත්මකයි. වෛද්‍ය වැඩ වර්ජනය යලි ආරම්භයි. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඉල්ලා අස්වේ. ප්‍රවෘත්ති සමාප්තයි.